හලෝ ගෑස් යාලා අද සාදරෙන් පිළිගන්න කසුවට YouTube නාලිකාවට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Canva Pro free ගන්න විදිහ ගැන අද මම කියලා දෙන්න යන්නේ. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification button එක all තබා ගන්න. එතකොට ඔයාලට මම දාන අලුත් වීඩියෝ එකක් ඔයාගේ ළඟට notification එකක් කරා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා තාමත් ආපදා හින්දා free data ගත්තේ නැත්නම් දැන්ම මේ වීඩියෝ එක බලන්න. ඒක බලලා free data ගන්න. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ඔයාලගේ තියෙන web browser එකක් open කරගන්න. මම Microsoft Edge එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලා ඒකේ osam.com කියලා ගහන්න ඕනි. මෙන්න මේක osam.com. ඊට පස්සේ ක්ලික් කරගන්න ඕනි. ඊට පස්සේ මෙතන යාලා ඔය නිකන් අහන එයාලා account එකක් හදන්න බොරු details දුන්නට කමක් නැහැ. නමක් දෙන්න. ඊට පස්සේ email එකක් දෙන්න. ඊට phone number එකක් දෙන්න. ඊට පස්සේ password එකක් දෙන්න. ඊට පස්සේ එක දීලා මෙතෙන් create free account කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ account එක හැදෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක පෙන්නන click here to active Canva Pro කියලා. ඔයාලා ඒක ක්ලික් කරගන්න ඕනි. ඊට පස්සේ එයාලගේ තියෙනවා මෙතන එයාලා ස්ටෙප් ටිකක් තියෙනවා එහෙම කරන්න. ඔයාලා ඉස්සරහම ගන්න මෙතන visit official website කියලා තියෙනවා. මෙතන official website කියන එක ක්ලික් කරන්න ඕනි. ඒක ක්ලික් කරාම අපිව official එකට එක්කන් යනවා. ඊට පස්සේ ඒකට ගිහින් මෙතන දෙන්න connecting with email කියන එක ඔයාලා ක්ලික් කරගන්න ඕනි. ඒ ක්ලික් කරලා අපි කලින් යන්න ආයෙත් ඔසාම් මේකට ඒකේ තියෙනවා මෙතන දෙවෙනියට email කියලා එක. ඔයාලා මේ copy කරගන්න ඕනි. ඔයාලා ඒක copy කරලා ඒක මෙතන ගහන්න ඕනි. එතන ගහලා ඔයාලා continue දෙන්න ඕනි. continue දීලා මෙතන code එකක් ඉල්ලනවා. ඔයාලා ඒකට ගන්න ඕනි තුන්වෙනි step එක කියලා එකක් තියෙනවා verify code කියලා. මෙන්න මේක link එක ඔබන්න ඕනි. ඊට පස්සේ ඔයාලට අලුත් page එකකට අරන් යයි. එතකොට එයාලා ඔයාලට password දෙවෙනවා විනාඩි 10න්. බලමු මෙතන password එකක් තියෙනවා ගහලා. හරි. දැන් අපිට එහෙම ගහපුවාම ඔයාලා කරන්න මෙතන OTP එක ගන්න නම් තුන්වෙනි එකේ තියෙන මේ link එක Canva code කියලා. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ OTP box එකට යනවා. ඒකෙන් තමයි ඔයාලට එවන්නේ. හරි. ඕන් එහෙනම් අපි ආවා Canva Pro මේකට. Canva Pro features අපි බලමු තියෙනවා. අපි නිකන් බලමු මේ YouTube thumbnail එකක් හදන්න. YouTube thumbnail එක බලමු අපි. මම මේ YouTube thumbnail එක කියන එක දාගන්නවා. අපි බලමු Canva Pro එකේ features ඇවිල්ලා තියෙනවද කියලා. ඔයාලට පේනවා මට මේ Pro features නිකන් ඇවිල්ලා තියෙනවා මෙතන ඔයාලට පේනවා. කලින් කහ වෙලා තිබ්බෙව්වා දැන් එව්වේ කහ පාට නැහැ. ඔක්කොම Pro features ඇවිල්ලා තියෙන්නේ. අපි නිකන් ගහමු e-money කියලා. ඔයාලට ඕන එකක් ගත්ත හැකි. ඕන feature එකක් තියෙනවා. මේ තියෙන්නේ ඕන feature එකක් ලැබුව හැකි. ඕන එකක් අපිට එනවා. ඔයාලට මේ කැමති විදිහට මෙව්ව කරගත්ත හැකි. ඕන විදිහකට එනවා. අපි බලමු මේකේ තියෙන ගොඩක් එව්වා තියෙනවා මේකේ. අපිට මේකේ shape වලට එහෙම ගියාම ගොඩක් එව්වා තියෙනවා. arrows. ඔයාලට මේකේ pro features එක විතරයි තියෙන්නේ. මෙතන magic background එක delete කරන්නත් තියෙනවා. ඔයාලට මේකේ Canva business එක open වෙලා නැහැ. අනිත් ඔක්කොම වලට තියෙනවා. මෙතන arrow කියලා අපි ගහපුවාම pro features එනවා. ඔයාලට බලාගත්ත හැකි. ඔයාලට පේනවා ඇති මේ pro features අපිට ගත්ත හැකි.
මෙහෙම ප්‍රෝපීචස් එනවා කිසි අවුලක් නැතුව අපිට ගත්ත හැකි ප්‍රෝපීචස්. එහෙනම් ඔයාලට මේකේ මම හිතනවා වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා Canva Pro එකෙන්. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරන්න. bell icon එකත් all තබා ගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් goodbye.